අද මම උයන්න කම්මැලි හිතුනාම ටක් ගාලා හදාගන්න පුළුවන් ස්පැගටි රෙසිපි එකක් තමයි අරන් ආවේ. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. උයන්න කම්මැලි හිතුනාම අපිට මීට් බෝල්ස් වී ස්පැගටි ගෙදර තියෙනවා නම් මේක ටක් ගාලා හදාගන්න පුළුවන්. එහෙනම් අපි යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලම අපි ස්පැගටි ටික තඹ ගන්න ඕනේ. මේකට මම වතුර ටිකක් හොඳට උතුරන්න තියාගත්තා. වතුර ටික උතුරනකොට මම ඒකට ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් විතර දාගන්නවා. දැන් මම මෙතන ග්‍රෑම් 400ක් විතර ස්පැගටි එකතු කරගන්නවා. ස්පැගටි පැකට් එකේ කොහොමද මේක තඹ ගන්න කියලා උපදෙස් දාලා තියෙනවා. ඒකත් බලලා ඔයගොල්ලෝ ස්පැගටි ටික තඹ ගන්න. දැන් අපේ ස්පැගටි ටික තැම්බිලා තියෙන්නේ. මම දැන් මේ ටික වතුර පෙරලා පැත්තකින් තියාගන්නවා. වෙනම පෑන් එකක් අරගෙන මම ඒකට තව ඔලිව් ඔයිල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ චිකන් මීට් බෝල්ස්. ඉතින් මම ග්‍රෑම් 500ක් විතර එකතු කරගන්නවාද. විනාඩි 2-3ක් විතර මේක හොඳට අපි මේ විදිහට පැත්ත මාරු කර කර මේ මීට් බෝල්ස් ටික ලාවට බැද ගන්න ඕනේ. දැන් මේ බැදගත්ත මීට් බෝල්ස් ටික මම වෙනම අරන් තියාගන්නවා. දැන් මම මේ තෙල් එකටම හොඳට පොඩියට චොප් කරගත්ත ලොකු බීලුණු ගෙඩියක් එකතු කරගන්නවා. මේක හොඳට ගොඩක් පොඩියට කපා ගන්න. විනාඩි 2ක් විතර යනකොට ලුණු වල පාට වෙනස් වෙනකොට පොඩියට චොප් කරලා තියාගත්ත සුදු ලුණු මේස හැඳි 3ක් විතර දාගන්නවා. ඒකත් මේ විදිහට හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න ඕනේ. මේ ලුණු සුදු ලුණු කර කරගන්න එපා. පරිස්සමෙන් ටෙම්පරාදු කරගන්න. මම දැන් එකතු කරගන්නේ තක්කාලි පේස්ට් කෝප්පයක් විතර මම එකතු කරගන්නවා. ඉතින් තක්කාලි පේස්ට් දැන් ගොඩක් වෙළඳ පොලේ ගන්න තියෙනවා. මේ ටිකක් දාලා හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ රසායනික ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. මිරිස් කුඩු තේ හැඳි දෙකක් දාගන්නවා. ගම් මිරිස් කුඩු තේ හැඳකුත් දාගන්නවා. මේ එකතු කරන්නේ ඔරිගානෝ. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් තේ හැඳි භාගයක් විතර දාගන්න. සාමාන්‍යයෙන් ඉතාලි කෑම මේ විදිහේ ස්පැගටි වගේ දේවල් හදනකොට මේ වගේ හර්බ්ස් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් දාගන්න. ඊට පස්සේ මම වතුර කෝප්ප දෙකක් දාගන්නවා. ඉතින් ඔයාලට මේකට ස්පැගටි එක තඹගත්ත වතුර එකතු කරන්නත් පුළුවන්. දැන් මේක මේ විදිහට චුට්ටක් කියලා උතුරනකොට මම මේකට අර අපි බැදලා තියාගත්ත මීට් බෝල්ස් ටික දාගන්නවා. දාලා පොඩ්ඩක් මේ විදිහට ඒක විනාඩි 2-3ක් මේ විදිහට උයා ගන්නවා. දැන් මේකට අපි තම්බලා තියාගත්ත ස්පැගටි ටික දාගන්නවා. ඉතින් උණුවෙම ටක් ගාලා විනාඩි 5-10ක් ඇතුළත අපිට මේක හදාගන්න පුළුවන් හරිම ලේසියෙන් සහ ඉක්මනින්. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. තක්කාලි පේස්ට් නැත්තම් ඔයගොල්ලන්ට මේ වෙනුවට හොඳට ඉදිච්ච තක්කාලි ගෙඩි 2-3ක් හොඳට බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරලා අරගන්න පුළුවන් පේස්ට් එකක් විදිහට. මේ විදිහට පැස්ටා ටිකක් දාලා මිශ්‍ර කරලා උණුවෙම කන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති චීස් වර්ගයක් මේකට උඩින් ග්‍රේට් කරලා දාගන්න පුළුවන්. එතකොට රස තවත් වැඩි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ ලේසි ස්පැගටි මීට් බෝල්ස් රෙසිපි එක. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම රෙසිපියට අදාළ දේවල් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලේසිම රෙසිපි එකක් එක්ක ආයෙ එන්න. සුබ දවසක්.